Hi guys මගේ thumbnail එක දැක්කාම ඔයාලා දන්නවා අපි මේ කොහෙද යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් මේක ටිකක් ස්පෙෂල් ගමනක්. අපි කලින් ගියා වගේ ට්‍රිප් එකක් නෙමෙයි. ඉතින් අපි දෙන්නට මේ ගොඩක් ස්පෙෂල් ට්‍රිප් එකක්. මේ ගමන ගොඩක් ස්පෙෂල් වෙන්නේයි කියලා මම ඉස්සරහට කතා කරන්නම්. ඒ වගේම මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා මම කොටස් දෙකකින් මේ වීඩියෝ එක අරන් එන්න හිතුවා. මේ ඩිසෙම්බර් 22 මේක තමයි අපේ පළවෙනි දවස. ඉතින් අපි ඕස්ට්‍රියාවට ෆ්ලයි කරන්න තමයි හදන්නේ. ඉතින් අපි මුලින්ම බුකරෙස්ට් එයාපෝට් එකට ආවා. අපිට ෆ්ලයිට් එක තිබුණේ හවස 6:08ට. ඉතින් අපි චෙකින් වෙන්න දෙයක් තිබුණේ මොකද අපි සෙල්ෆ් චෙකින් වුණා ඇප් එක through. ඒත් අපි හවස 4 වෙනකොට බුකරෙස්ට් එයාපෝට් එකට ආවා ඒවත් ටික කරගන්න. සහ අපි යන්නේ රයනයාර් එකේ. ඉතින් අපි දැන් ඔක්කොම වැඩ ටික කරගෙන කොෆි එකක් බොන ගමන් තමයි මේ ඉන්නේ. Hi guys, welcome back to our YouTube channel. මේක ගොඩක් විශේෂ vlog එකක්. මොකද මේ ට්‍රිප් එකක් යනවා. අපි ඕස්ට්‍රේලියාවට ෆ්ලයි කරන්න තමයි හදන්නේ. ඉතින් මේක තමයි අපි දෙන්නම එකට ෆ්ලයි කරන first time. ඒ වගේම out of Bucharest එකට ට්‍රිප් එකක් යන first time. වෙන ලංකාවෙන් රොමේනියාවට ආවට පස්සේ වෙන රටකට යන first time. ඉතින් මේක ස්පෙෂල් vlog එකක් වෙයි. ඔයාලා බලන්න. ටයිම් තියෙනවා 6 දෙකක් විතර ඉතින් අපි ගිහින් ඒකේ නම් එක 53 ඉතින් බෝඩ් එක දැන් පලාගෙන ඉන්නේ. බුකරෙස්ට් වල ඔතෝපෙනි එයාපෝට් එකේ ඉඳලා ඕස්ට්‍රියාවේ වියන එයාපෝට් එකට තියෙන පැය එකමාරක වගේ හරිම පොඩි දුරක්. මේ ඔයාලට පේන්නේ වියන සිටි එක. ඉතින් අපි දැන් වියන එයාපෝට් එකට ලං වෙලා ඉන්නේ. හොඳටම මම මේ ට්‍රිප් එකේ කොස්ට් එක ගැන කිව්වොත් අපිට එයා ටිකට්ස් වලට ලේ 1480ක් ගියා. ඇත්තටම එච්චර ප්‍රයිස් එකක් යන්නේ නැහැ. අපි රෂ් එකේ ටිකට්ස් දැම්මේ. අනිත් එක තමයි අපි දැම්මේ හොලිඩේස් වල ක්‍රිස්මස් හොලිඩේස් වල. පැය එකයි කාලකට පස්සේ ෆයිනලි අපි ඕස්ට්‍රියාවට ලෑන්ඩ් කරා. ඒ වගේම තමයි රොමේනියාවයි ඕස්ට්‍රියාවයි අතර වෙලාවේ පැයක ගැප් එකක් තියෙනවා. මේක තමයි වියනා එයාපෝට් එක. ඉතින් මේ පෙන්නන්නේ ඔයාලට වියනා එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එක. අපි දැන් ඉස්සරහට යනවා කෙනෙක්ව හොයාගෙන. මොකද අපි නවතින හොටෙල් එකෙන් අපිට ඩ්‍රයිවර් කෙනෙක් එවලා තියෙන්නේ අපිව පික් අප් කරන්න. ඉතින් අපි දැන් මේ හැයාව හොයාගෙන යනවා. ඇත්තටම කිව්වොත් මේ ගමනේ එන්න රොමේනියාවේ ඉඳලා එන කෙනෙක්ට නම් ඕන වෙන්නේ ID එකයි પાස්පෝර්ට් එකයි විතරමයි. අපි ඔන්න සක්සස්ෆුලි අපිව පික් අප් කරන්න ආපු කෙනා හොයාගෙන අපි දැන් අපි නවතින හොටෙල් එකට යන ගමන් ඉන්නේ. අපි නවතින්නේ ආකොටෙල් කියලා හොටෙල් එකක. ඒක තියෙන්නේ වියනා සිටි එකේ වෙස්ට්ෆීල්ඩ් shopping mall එක ළඟමයි. ඒ වගේම අපි එනකන් දෙන්නෙක් අපිව පිළිගන්න බලාගෙනත් ඉන්නවා හොටෙල් එකේ. අපි ගිහින් බලමු. Next 4 days our room. එතන වොෂ්රූම් එක තියෙනවා. පස්සේ මෙතන අපි කී එක තියෙන්නේ. පස්සේ අපේ bathroom එක තියෙනවා. බෙඩ් එක තියෙනවා. ලොකු බෙඩ් ස්පේස් එකක් එක්ක කටස් එක. පස්සේ අපිට ස්නැක්ස් තියෙනවා. ටීවී එක තියෙනවා. පස්සේ මෙතන පොඩි සෝෆා එකක් තියෙනවා. මේ වගේ එකක් තියෙනවා.
ඕකේ. තමයි room tour එක. මේ ඉන්නේ අපිව පිළිගන්න බලාගෙන හිටපු දෙන්නා. ඉතින් මෙයා තමයි හස්බන්ඩ්ගේ ලොකු අම්මා. ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් දන්නවා. මෙයාලා දෙන්න අපිව බලන්න රොමේනියාවටත් ආවා. මං ඒ වීඩියෝ එකත් මෙතන උඩින් ඉන්ෆෝ වල දාන්නම්. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. ඉතින් අපි 4 දෙනා මුලින්ම ගියේ ඩිනර් එක ගන්න. අපි ගියා shopping mall එකට. මොනවාද අපිට ගන්න පුළුවන් කියලා බලන්න ඩිනර් එකට. finally අපි decide කරා Indians try කරන්න. එයාලා recommend කරා මේ Bombay Express එක ගොඩක් හොඳයි කියලා කෑම. ඉතින් අපි order කරා බිරියානි, butter naan, cheese naan, එතකොට shawarma. ඒ ටික තමයි අපි order කරේ. ඉතින් මේ ඊළඟ දවසේ උදේ පාන්දර ඉතින් මගේ morning view එක මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ඒ දවස ගොඩක්ම cloudy. ලොකුවට ඉර එළිය තිබ්බ දවසක් නෙමෙයි. ඉතින් කොහොමත් සීතලයිනේ මේ දෙසැම්බර් 23. ඉතින් අපි උදේම නැගිට්ටා මොකද බ්‍රේක්ෆාස්ට් යන්න. බ්‍රේක්ෆාස්ට් එක 10:00ට ක්ලෝස් කරනවා කියලා කිව්වා. ඉතින් මම මෙන්න මේ විදිහට croissant, eggs ගත්තා. ඊට පස්සේ කැපචිනෝ එකක් ගත්තා. ඔක්කොම ඉවර කළා මට ආයෙ ඕන වුණා ඒකේ තිබ්බ hot chocolate එකක් try කරන්න. ඉතින් මම hot chocolate එකකුත් අරගෙන ආවා. ඒ ටික ඇත්තටම මා රසයි. yes මගේ උඩ බලන්න. තරවලට අදින්නේ. අපේ room එක තියෙන්නේ 4th floor එකේ. ඉතින් මෙහෙම තමයි අපේ room එකට යන්න ඕනේ. ඒ යන අතරමඟ මම විශේෂ දෙයක් දැක්කා. මේ ඔයාලට පෙන්වන්නේ වෙන මොකුත් නෙමෙයි Westfield shopping mall එක. ඒ කියන්නේ මේ hotel එක පල්ලෙහා තියෙන්නේ shopping mall එක. ඒ වගේම මගේ room එකට තියෙන්නේ මේ view එකම තමයි. මේ hotel එක. ඒ කියන්නේ මේකේ නම මම කලින් කිව්වා Akotel hotel කියලා. අපි නවතින්නේ Westfield shopping mall එක ළඟ කියලා. ඉතින් මේ hotel එකේ ගොඩක්ම ලොකු benefit එක තමයි මේ hotel එකෙන් එළියට ගියාම next door එකේ ඊළඟට තියෙන දොරෙන් අපිට shopping mall එකට යන්න පුළුවන්. ඉතින් ඕනම වෙලාවක අපිට ඕනම අවශ්‍ය ඕනම දෙයක් buy කරන්න පුළුවන්. Hello guys, on ඉතින් day 2 එකට ready. දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවල වියනාවල. ඉතින් day 2 එකේ මගේ outfit එක තමයි මේ. අද අපි එළියට ගිහලා බලනවා ඕස්ට්‍රේලියාවේ වෙන සිටි එකේ අපිට මොනවද කරන්න පුළුවන්, අපිට කොහෙද ඇවිදින්න පුළුවන්, කොහොමද transportation. එතකොට ඒ දේවල් තමයි බලන්නේ. outfit එක ඕකේද? අපි breakfast එක උදේ ගත්තා. ඉතින් එක hotel එකකින් ride කරා. ඉතින් දැන් තියෙන්නේ පොඩි city tour එකක් කරන්න. මොනවාද තියෙන්නේ? අපි තැන් දෙක තුනක් බලලා තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එක දිගටම බලාගෙන ඉන්න. මොකද කරන්න කියලා. අපි එළියට ආවා. එළියට එනකොටම වහිනවා හොඳටම. ඉතින් මේක තමයි වියනා සිටි එක. අපි ටිකක් එළියට ඇවිදින්න ආවට වැස්ස නිසා අපි ආයි ඩිසයිඩ් කරා අපි shopping mall එකට යනවා කියලා. මොකද වැස්ස නිසා සීතලත් ගොඩක් වැඩි. ඉතින් අපිට සිටි එකේ ගොඩක් ඇවිදින්නත් බෑ. මේ වෙලාවේ යන්න තැනක් ගැන අයිඩියා එකකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි මුලින්ම හිතුවා shopping mall එකට යන්න. Westfield shopping mall එකට. මේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ mall එක. Westfield කියලා. මේ දිගටම තියෙන්නේ අතරින් අපිට ඒ කරා යන්නත් පුළුවන්. එහා පැත්තේ තියෙන්නේ mall එකම තමයි. සම්පූර්ණ mall එක. මම කලින් කිව්වා වගේම අපේ hotel එකේ next door එකෙන් අපිට
shopping mall එකට එන්ටර් වෙන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට shopping mall එකට ආවා. අපි මේකට එන්න ප්‍රධාන හේතුවකුත් තමයි අද දෙසැම්බර් 23. දෙසැම්බර් 24, 25, 26 මේ තුනේම shopping mall එක close කරනවා කියලා තිබුණා. ඉතින් අපි හිතුවා මේ දවසේ තමයි අපිට shopping mall එකේ ඇවිදින්න තියෙන්නේ. ඉතින් අපි decide කරා shopping mall එකේ ඇවිදින්න ටිකක් වෙලා. මම හිතන මෙන්න මේකත් පෙන්වන්න ඕනේ කියලා. ලංකාවේ ඉතින් මේක ඉලීගල් දෙයක්. ඒත් මේ රටවල නම් මේවා යූස් වෙනවා. මේකතර තිබුණේ ගොඩක්ම ටී, එතකොට ඒ වගේ හදන ලොලිපොප්ස් ඒ වගේ දේවල් තමයි මේකේ තිබුණේ. ඒ වගේම මම තවත් දැකපු විශේෂ දෙයක් තමයි මේක ඇතුලේ ලස්සන රෙස්ටොරන්ට්ස් ගොඩක් තිබුණා. මම මේ වගේ ඒවා තමයි මට නම් ඕනේ. Like a kids art, only for kids. අපි මේ ආපු බොම්බේ එක්ස්ප්‍රස් එක ළඟට දැන් මේ වැටෙන්නේ. මේ ෆුඩ් කෝනර්ස් රෙස්ටොරන්ට්ස් තියෙන පැත්තට තමයි ආවේ. IMAX එක බර්ගර් ඒවනම් ෆුල් ඈ. අපි පැයක් විතර shopping mall එක බලලා ඊට පස්සේ එළියට ආවා. දැන් අපි අපේ next place එකට යන්න තමයි මේ ready වෙන්නේ. මම හිතනවා ඕස්ට්‍රේලියාවේ travel කරන්න එන කෙනෙකුට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා. මොකද මම ඉස්සරහට යන හැම place එකකම හැම තොරතුරක්ම මම ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ දැන් රෙඩි වෙලා ඉන්නේ අද දවසේ අපේ next location එකට යන්න. එතනට යන්න නම් අපිට subway එක use කරන්න වෙනවා. ඉතින් අපේ hotel එක ළඟම තිබුණ subway station එකට අපි ආවා. ඒකේ නම තමයි Kagran. මම ඒ පෙන්නුවේ transport ticket. ඉතින් ඒ ticket එකක් per person euro 22.60ක් වෙනවා සතියකට. මොකද අපි මෙහි දවස් 5යි ඉන්නේ. ඒ වගේම මේ ටිකට් එක සබ්වේ වලට, එතකොට බස් වලට සහ ට්‍රෑම් වලට මේ තුනටම යූස් කරන්නත් පුළුවන්. මෙහි අය සබ්වේ වලට U-Bahn කියලා තමයි කියන්නේ ජර්මන් වලින්. ඉතින් කග්‍රාන් වල ඉඳලා අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ වියනා වල ෆස්ට් ඩිස්ට්‍රික්ට් එකට. ඒ කියන්නේ ස්ටෙෆන් ප්ලැට්ස් වලට. ස්ටෙෆන් ප්ලැට්ස් කියන්නේ ගොඩක්ම වැදගත් තැනක්. ඒක වියනාවල සෙන්ට්‍රල් ස්ක්වයර් එක විදියටත් වියනාවල හાર્ට් එක විදියටත් හඳුන්වනවා. දැන් මෙහි ප්‍රසිද්ධ චර්ච් එකක් බලන්න යන්නේ. මගනේ චර්ච් එක. Yeah. ආරවල් ගොඩක් busy මොකද tomorrow Christmas start. ස්ටෙෆන් ෆ්ලැට්ස් වල තියෙන වටිනාම වැදගත්ම තැනට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි සෙන්ට් ස්ටීවන් කැතීඩ්‍රල් එක. මේක වියනාවල වගේම මුළු ඕස්ට්‍රේලියාවෙම ගොඩාක් ෆේමස් චර්ච් එකක්. ඒ වගේම තමයි මේක වියනාවල තියෙන most important historical and religious landmark එකක් විදියටත් හඳුන්වනවා. මේක ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන්නේ 12 වන සියවසේ මුල් භාගයේදී. ඒ වගේම තමයි මේක ගොඩක් ප්‍රසිද්ධ වෙන තවත් හේතුවක් තමයි ඕස්ට්‍රේලියාවේ ජාතික ලාංඡනයයි වියනාවල නගර ලාංඡනයයි එකතු කරලා හදලා තියෙන කලර්ෆුල් ටයිල් වහලක් මේකට තියෙනවා. ඒ වගේම තමයි මේකේ දකුණු අත පැත්තේ තියෙන කුළුණේ උස මීටර 136ක් වෙනවා. ඒ වගේම මේක යුරෝප් වල තියෙන උසම චර්ච් ටවර් වලින් එකක් විදියටත්
හඳුන්වනවා. මේ චර්ච් එක හදලා තියෙන්නේ ගොතික් ස්ටයිල් එකට. තවත් විශේෂම දෙයක් තමයි මේක සංචාරකයන්ට විවෘත නිසා අපිට මේක ඇතුළට ගිහිල්ලා වන්දනාමාන කරන්නත් අවස්ථාවක් තවම තියෙනවා. ඉතින් මේක ඇතුළට ගියාම ගොඩාක් ලස්සන අල්තාර්, ඒ වගේම ග්ලාස් වින්ඩෝස්, කලර්ෆුල් ග්ලාස් වින්ඩෝස්, ඒ වගේම තමයි ගොඩාක් ලොකු වටිනාකමකින් යුතු ආගමික කලාකෘතිත් මේකේ දැක ගන්න පුළුවන්. තවත් වැදගත් දෙයක් තමයි කැතීඩ්‍රල් එකේ යට භූගත සුසාන භූමියක් තියෙනවා කියලා සඳහන් වෙනවා. මේකේ හැබ්ස්බර්ග් රාජවංශයට අයත් පුද්ගලයන්ගේ සිරුරු තැන්පත් කරලා තියෙනවා කියලාත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි චර්ච් එක ඇතුළට ගිහිල්ලා අපිට මේ විදියට කැන්ඩල්ස් පත්තු කරන්නත් පුළුවන්. මෙතන තියෙන මේ බොක්ස් එකට යුරෝ එකක් දාලා අපිට එක කැන්ඩල් එකක් අරගෙන මේ විදියට පත්තු කරලා අපේ හිතේ තියෙන ඕනම ප්‍රාර්ථනාවක් මෙතන කියන්නත් පුළුවන්. ඉතින් මේක තමයි මම චර්ච් එකකට ගිහිල්ලා මේ විදියට කැන්ඩල් එකක් පත්තු කරන ෆස්ට් ටයිම්. ඉතින් මට මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. චර්ච් එකෙන් එළියට ආවම මේ දැක ගන්න තියෙන්නේ වියනවල තියෙන ලස්සන ස්ට්‍රීට්ස්. ඒ වගේම මේ අතරින් කියන්නේ ගොඩක්ම ෆේමස් ස්ට්‍රීට් එකක් තියෙනවා ග්‍රැබේනි ස්ට්‍රීට් එක කියලා. ඒක ඇත්තටම කිව්වොත් මේ ස්ටෙපන් ප්ලැට්ස් වලට කෙලින්ම කනෙක්ට් වෙනවා ඒ ස්ට්‍රීට් එක. චර්ච් එකෙන් පස්සේ ග්‍රැබේනි ස්ට්‍රීට් එක පැත්තට ගිහිල්ලා මම වීඩියෝස් ටිකක් අරගෙන එන්නම්. මම මුලින්ම හිතුවා චර්ච් එක වටේ ටුවර් එකක් යන්න. ඒ කියන්නේ චර්ච් එකෙන් එළියට ඇවිල්ලා අපි දෙන්න චර්ච් එක වටේම ඇවිද්දා මොනවාද තියෙන්නේ කියලා බලන්න. ඒ අනකොට තවත් වියනවලට කියන්නේ ඕස්ට්‍රියාවට අදාළ සිම්බලික් අයිටම් එකක් දැක්කා. ඒක තමයි මේ ෆියාකස්. ෆියාකස් කියලා කියන්නේ මෙන්න මේ අශෝකරත් වලට. ඉතින් ගොඩක්ම මේ ෆියාකස් බහුලව දකින්න පුළුවන් වෙන්නේ ස්ටෙෆන් ප්ලෑස්, එතකොට ග්‍රැබේන්, හෆ්බර්ග් වගේ ඒරියාස් වල. ඇත්තටම ෆියාකස් යූස් කරන්නේ සිටි ටුවර්ස් වගේම ෂෝට් ට්‍රිප්ස් වලට. මෙහි ගොඩක් ෆේමස් මේක. ඒ කියන්නේ මේක ගොඩක්ම ෆේමස් වෙලා තියෙනවා මේ ටුවරිස්ට්ලත් එක්ක. මේ අශෝකරත්ත වලට අදාළව ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා. ඉතින් එයාලා ට්‍රැඩිෂනල් ඇඳුමක් තමයි ඇඳගෙන ඉන්නේ. ඒ වගේම තමයි මේ සිටි ටුවර් එකක් යන්න යුරෝ 60ක මුදලක් අය කරනවා. ඒ සිටි ටුවර් එකේදී එයාලා සිටි එක ගැන ස්ටෝරිස් ෂෙයා කරගන්නවා. ඒ වගේම අපිට ෆොටෝස් ගන්නත් පුළුවන්. අපිට ගොඩක් ඉන්ෆර්මේෂන් දැනගන්නත් පුළුවන්. මේ ස්ට්‍රීට්ස් ලස්සනයි. ලස්සන සිටි ටුවර් එකක් කරන්නත් පුළුවන්. ඉතින් මේ මුදලට අපි තාමත් කැතීඩ්‍රල් එක වටේ යන ගමන්. ඉතින් මේක තමයි කැතීඩ්‍රල් එකේ අනිත් පැත්ත. අනිත් පැත්තේ මේ විදියට පොඩි ස්ටෝල්ස් දාලා ක්‍රිස්මස් එකට අදාළව ඒ අයිටම්ස්, එතකොට ඕස්ට්‍රියාවට අදාළ ට්‍රැඩිෂනල් දේවල් අපිට මේ විදියට බයි කරන්න පුළුවන්. අනිත් එක තමයි වියනවලට ක්‍රිස්මස් කාලෙදී ආවොත් අනිවාර්යයෙන්ම මේ වගේ ස්පෙෂල් ලෑන්ඩ් මාර්ක් බේස් කරලා ක්‍රිස්මස් මාකට් අනිවාර්යයෙන්ම ඔයාලට දැක ගන්නත් පුළුවන්. ඔන්න දැන් ඇවිත් තියෙන්නේ මම අර කියපු ග්‍රැබේනි ස්ට්‍රීට් එකට. මේක තමයි ග්‍රැබේනි ස්ට්‍රීට් එක. මේක ගොඩාක් ලස්සන ස්ට්‍රීට් එකක්. ඒ වගේම ගොඩාක් ෆේමස්. ටුවරිස්ට්ලා අතරත් ගොඩාක් ෆේමස්. එහෙම ෆේමස් වෙන්න හේතුවක් තමයි මේ ස්ට්‍රීට් එක දිගේම ලක්සරි ෂොප්ස්, කැෆේස්, ඒ වගේම හිස්ටොරිකල් බිල්ඩින්ග්ස් සෑහෙන ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රිස්මස් කාලෙට මේ ස්ට්‍රීට් එක ගොඩක්ම ලස්සනයි මේ ක්‍රිස්මස් ලයිට්ස් හින්දා. අපි දැන් මේ යන්නේ අපේ ඩිනර් එක ගන්න. අපි ඇවිල්ලා ඉන්නේ වියන මැරියොට් එකට.
අපි ඉතින් මේ විදියට ඩිනර් එකත් අරගෙන ඊට පස්සේ ඩිසයිඩ් කරා හෝටල් එකට යන්න. මොකද උදේ ඉඳන්ම අරගෙන නිසා අපිටත් බ්‍රේක් එකක් ඕනේ. අපි හිතුවා හෝටල් එකට ගිහිල්ලා ඊළඟ ලොකේෂන් එකට ආයෙමත් යනවා කියලා. Ready වෙන්නේ Christmas market. ශ්‍රියාව තියෙන ලස්සන Christmas market එකක්. ඉතින් අපි දැන් යන් ready වෙලා ඉන්නේ ඒක බලන්න. Again we go Christmas market. අපි metro එකක් හොයාගෙන යන්නේ. බලමු. අපේ first day එකනේ ඇවිදිනවා. metro එකට change වෙන්න ඕනේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අද දවසේ අපේ අන්තිම ලොකේෂන් එකට. අපි කාග්‍රාන් වල ඉඳලා දැන් ආවේ රතහවුස් ෆ්ලැට්ස් වලට. රතහවුස් ෆ්ලැට්ස් කියලා කියන්නේ ඕස්ට්‍රියාවේ වියන සිටි එක මැදේම තියෙන විශාල චතුරස්‍රයක්. ඔයාලට පේනවද? ඇතින් ලස්සන බිල්ඩින් එකක් තියෙනවා. මෙතන තමයි ඇත්තටම කිව්වොත් මෙතන තමයි තිබ්බේ වියනා වලින් මම දැකපු ලස්සනම බිල්ඩින් එක. මේක තමයි වියනා සිටි හෝල් එක. මේකත් වියනා වල most iconic landmark එකක් විදියට හඳුන්වනවා. ඒ වගේම තමයි මේ සිටි හෝල් එක නිර්මාණය කරලා තියෙන්නේ නියෝ ගොතික් කියන ශෛලියට අනුව. ඒ වගේම තමයි ඔයාලට මේ පේන සෙන්ට්‍රල් ටවර් එකේ උස මීටර් 98ක් විදියට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ ඔයාලට පේන්නේ මේ සිටි හෝල් එක බේස් කරගෙන කරලා තියෙන වියනා ක්‍රිස්මස් මාකට් එක. අපි දැන් ඇවිල්ලා ඉන්නේ එතනට. මේ රතහවුස් ක්‍රිස්මස් මාකට් එකේ ස්පෙෂල්ම දේ තමයි හැම මිනිත්තු 30කටම පාරක් ග්ලෝවිං හાર્ට් එකක් මේ විදිහට ෆ්ලෝට් වෙනවා. ඉතින් මගේ ඇස් දෙකෙන්ම මට ඒක දැක ගන්න පුළුවන් වුණා. Would you like to drink something? Shop එකෙන් shop එකට වෙන වෙනම හැඩයක්. ගොඩක්ම වැදගත් දේ තමයි මේ වියනා සිටි හෝල් එක බේස් කරගෙන වියනා ක්‍රිස්මස් මාකට් එක පවත්වන එක. ඒ වගේම තමයි අවුරුද්ද පුරාම එක එක ෆෙස්ටිවල්ස් මේ සිටි හෝල් එක බේස් කරලා සංවිධානය කරනවලු. ඉතින් ඒ වගේම තමයි මේකේ එහා පැත්තේ අයිස් ස්කේටිං කරන්න පුළුවන් ලොකු අයිස් රින්ග් එකකුත් තියෙනවා. ඒ වගේම තමයි සමයකේදී මෙතන ෆිල්ම් ෆෙස්ටිවල්ස්, ෆුඩ් ෆෙස්ටිවල්ස් සංවිධානය කළා කියලාත් සඳහන් වෙලා තියෙනවා. මේක තමයි එදා දවසේ ෆයිනල් ලොකේෂන් එක. ඉතින් මම්මගේ ඕස්ට්‍රියා ට්‍රිප් එකේ part 1 වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. part 2 වීඩියෝ එකෙන් වැඩිදුර විස්තර අරගෙන එන්නම්. ඒ කියන්නේ තව ගොඩාක් තැන් අපි ගියා වියනවල හැම දෙයකම හැම විස්තරයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් part 2 වීඩියෝ එකත් අනිවාර්යෙන්ම බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ගිහින් එන්නම්. බයි බයි. In the midnight glow where the stars align, we lose ourselves in the rhythm divine. Underneath the sky painted with dreams, we're chasing the echoes of silent screams. Caught in the spell of the cosmic night, where fantasies bloom in the pale moonlight. We'll let go of all that we know and dance in the stardust's gentle flow. Dancing in the stardust, we're weightless and free in a world of wonders. Just you and me, lost in the moment. Our spirits ignite as we twirl in the magic of the cosmic
constellations will find a way. Through the celestial symphony we'll sway. With every step we leave our cares behind. In this celestial ballroom love's defined. Caught in the spell of the cosmic night. The fences bloom in the pale moonlight. Dancing in the stardust, we're weightless and free in a world of wonders. Just you and me, lost in the moment. Our spirits ignite as we twirl in the magic of the cosmic light. The shimmering galaxies will find our way. Guided by love's everlasting sway. With each celestial heartbeat we dance on. In this cosmic gate, as we twirl in the magic of the cosmic light. And dance in the stardust gentle flow. Dancing in the stardust, we're weightless and free in a world of wonders. Just you and me, lost in the moment. Our spirits ignite as we twirl in the magic of the cosmic light. Among constellations we'll find our way. Through the celestial symphony we'll sway. With every step we leave our cares behind. In this celestial ballroom love's defined. Caught in the spell of the cosmic night. The fences bloom in the pale moonlight. Dancing in the stardust, we're weightless and free in a world of wonders. Just you and me, lost in the moment. Our spirits ignite as we twirl in the magic of the cosmic light. The shimmering galaxies will find our way. Guided by love's everlasting sway. With each celestial heartbeat we'll dance on. In this cosmic gate, as we twirl in the magic of the cosmic